හරි සරල රේඛාව ගන්න B කොටස. මේක නම් ඊටම ලේසි ගානක්. සරල සාමාන්‍ය ගානක්. ඉක්මනට හදමු. ABCD කියලා රොම්බසයක් තියෙනවලු. ABCD රොම්බසයක්. අපිට කියනවා AB හා AD පාදවල සමීකරණ පිළිවෙලින්. AB හා AD පාද. AB පාදයේ සමීකරණ දෙනවා x ඍණ y ඍණ 10 සමානයි බිඳුව කියලා. AD පාදයේ සමීකරණය දෙනවා y 7x ධන y ධන 2. 7x ධන y ධන 2 සමානයි බිඳුවයි කියලා. හරි. x ඍණ y ඍණ 10 7x ධන y ධන 2 සමානයි බිඳුව කියලා. ඊට පස්සේ කියනවා AC සමානයි 9යි මුල 10ක් වන C ලක්ෂය DAB සුළු කෝණයේ සමච්ඡේදක මත පිහිටන අතර ඔන්න AC එකේ දිග අපිට දෙනවා 9යි මුල 10ක් කියලා. AC 9යි මුල 10ක් කියලා දෙනවා. C ලක්ෂයේ DAB කෝණයේ සුළු කෝණ සමච්ඡේදක මත පිහිටන අතර. ඒ කියන්නේ මේක මෙන්න මේ සුළු කෝණ මේක සුළු කෝණයලු රොම්බසේ පින්නතර x කණ්ඩාංකය දනලු. අපිට මෙයා කණ්ඩාංකය හෙව්වම බලමු. හොයලම් බලමු. x කණ්ඩාංකය දන වේ රොම්බසේ ඉතුරු පාදවල සමීකරණ සොයන්න. හරි. මුලින්ම කරන්න පුළුවන් මොකද්ද? කියන්න. ඔව්. මේ රේඛා දෙකේ කෝණ සමච්ඡේදකයේ සමීකරණය හොයාගන්න පුළුවන්. කෝණ සමච්ඡේදකයේ සමීකරණය අරගෙන දැන් අපිට කියනවා DAB සුළු කෝණයේ සමච්ඡේදකයේ මත තමයි C ඉන්නේ කියලා. එහෙනම් අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි AD AB රේඛාවල කෝණ සමච්ඡේදක අපි දන්න කෝණ සමච්ඡේදක හොයද්දී කෝණ සමච්ඡේදක දෙකම හම්බ වෙනවා. සුළු කෝණ සමච්ඡේදකයි මහා කෝණ සමච්ඡේදකයි. ඒකෙන් සුළු කෝණ සමච්ඡේදක වෙන් කර ගන්න විදිහ අපි කතා කරලා තියෙනවා. සුළු කෝණ සමච්ඡේදක වෙන් කරගෙන එතකොට මේ සුළු කෝණ සමච්ඡේදක කියලා කියන්නේ AC කියන රේඛාවේ සමීකරණය. හරි. අපිට එතනින් එහාට කතන්දරේ බලමු. ඒක හොයාගත්තට පස්සේ. හරි. දැන් මාත් එක්ක එකතුලා මේක හොයන්න. කොහොමද කෝණ සමච්ඡේදක හොයන්නේ? අපි ගමු මේ රේඛාව 7x ධන y ඍණ ධන y ධන 2 සමානයි බිඳුව. අපි ගමු මේ රේඛාව x ඍණ y ඍණ 10 සමානයි බිඳුව. ඊට පස්සේ මොකද ගන්නේ? මේ රේඛාව මත ගන්නවා x බා y බා කියලා කණ්ඩාංකයක්. ඒ කණ්ඩාංකේ ඉඳන් මේ රේඛාවටයි ලම්බක දෙකක් නිර්මාණය කර ගන්නවා. මම මේක ගන්නම් මේක නිකන් O මේක නිකන් M මේක නිකන් N කියලා ගන්නම් පුරුදු අංක ටික. OM මට ලියන්න පුළුවන් සරල රේඛාවකට බාහිර ලක්ෂයක සිට ඇඳි ලම්බ දුර. මතක නැත්නම් තියරි සරල රේඛාව මේ විදිහ අප්ලෝඩ් කරලා තියෙන්නේ. සරල රේඛාව තියරි මේ විදිහ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් කොළ පාට thumbnail එකක් එක්ක playlist එකක් ඇති සරල රේඛාව කියලා. අන්න ඒකේ තියෙන ඔක්කොම තියරි ටික ඔක්කොම බලන්න. මේවා මතක නැත්තම්. හරි. OM ගන්න පුළුවන් 7යි x බා ධන y බා ධන 2 බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය 49යි 1යි 50යි මූල 50යි. ON එක ලියන්න පුළුවන් මෙයා x බා බාහිර කණ්ඩාංකය සරල රේඛාව වම් අත පැත්තේ සමීකරණය ආදේශ කරනවා ඍණ y බා ඍණ 10 එයා බෙදනවා රේඛාවේ x ක සංගුණකයේ වර්ගය දෙනවා y ක සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන් 1යි මෙතන එනවා මූල 2ක්. OM සමානයි ON. එම නිසා අපිට කියන්න පුළුවන්
මෙන්න මෙයා සමාන වෙනවා මෙන්න මෙයාට අපිට පුළුවන් මාපාංක ඉවත් කරගන්න පුළුවන් එක පැත්තකට ධන හෝ ඍණ දාලා हरी OM समान है ON ඊට පස්සේ මම මේ කොපි කරගත්ත මට ලේසි නිසා මෙතන මූල දෙකට මූල 50 කපන්න පුළුවන් මාපාංක දෙක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් කොහොමද එක පැත්තකට ධන හෝ ඍණ යෙදීමෙන් මම මෙහෙම කරනවා මාපාංක ටික ඉවත් කරගත්තා මේක පැත්තකට දානවා ධන හෝ ඍණ මූල දෙකට කපන්න පුළුවන් මූල දෙකක් කැපුවම මූල 25යි මූල 25 කියන්නේ 5යි හරි මේක පහක් වෙනවා ගුණ කරන්න අර පැත්තට මේකේ ධන හෝ ඍණ අවස්ථා දෙකට යන් 7ක් x බා ධන y බා ධන 2 සමානයි මේ මං ගන්නේ ධන අවස්ථාව එතන නවා 5යි x බා ඍණ 5ක් y බා ඍණ 50 සුළු කරන්න මෙතනින් යනවා 2ක් x බා 2ක් x බා ධන 6ක් y බා ධන 52 සමාන විදිහට සුළු කරන්න පුළුවන් මේක තව මොනවා x බා ධන 3ක් y බා ධන 26 සමානයි බිඳුවයි කියලා ඍණ අවස්ථාවම ගන්න එතන යනවා 7ක් x බා ධන y බා ධන 2 මෙතනින් එනවා ඍණ 5ක් y බා මේක මේ පැත්තටදී ධන 5ක් y බා වෙනවා ධන x බා ධන 5ක් x බා මෙතනින් එනවා ධන 5ක් y බා මේ පැත්තටදී ඍණ 5ක් y බා වෙනවා මෙතනින් එනවා ධන 10ක් ධන 10 පැත්තටදී ඍණ 10ක් වෙනවා පහෙන් වෙනවා ඍණ ධන 50ක් වෙනවා ऋण धन 10යි 10 පහෙන් වෙනවම ඍණ 50යි ඍණ 50 ඍණ ධන 10 වරක් 5 50යි ධන 50 මේ පැත්තටදී ඍණ 50ක් වෙනවා හරි ඔක සමානයි බිඳුවට සුළු කරන්න 7x බා 5y බා 7x බා 5x බා 12x බා ධන y බා ඍණ 5y බා ඍණ 4y බා ධන 2 ඍණ 50 ඍණ 48 සමානයි බිඳුවයි 4ෙන් කපන්න පුළුවන් 4 වරක් 3ක් x බා 4 වරක් 1y බා ඍණ 12 සමානයි බිඳුවයි එතකොට මේ තියෙන්නේ කෝණ සමච්ඡේදක දෙකේ සමීකරණ අපිට පුළුවන් නිරීක්ෂණ ප්‍රතිඵලය පාවිච්චි කරන්න නිරීක්ෂණ ප්‍රතිඵලය පාවිච්චි කරාම අපිට මේකේ මේ බා කැලි ටික අයින් කරගන්න පුළුවන්. එතකොට අපිට සමීකරණය මෙන්න මේ විදිහට හම්බ වෙනවා. හරිනේ දැන් ඊළඟ වැඩේ තමයි මේ සමීකරණ දෙකෙන් සුළු කෝණ සමච්ඡේදකය මොකද්ද මහා කෝණ සමච්ඡේදකය මොකද්ද කියලා වෙන් කරගන්න එක අපි ඒකට පාවිච්චි කරන ක්‍රමය මොකද්ද මේ රේඛා දෙකෙන් කැමති රේඛාවක් තෝරගන්නවා මම තෝරගන්නම් මෙන්න මේ රේඛාව ලේසි නිසා මේ රේඛාව තෝරගන්නවා රේඛා දෙකෙන් කැමති රේඛාවක් ඊට පස්සේ සමච්ඡේදක දෙකෙන් කැමති සමච්ඡේදකයක් මම මෙයාවයි මෙන්න මෙයාවයි තෝරගන්නවා අපි හිතනවා අතරම අපි මෙතෙන්දි ගන්නේ රේඛාවකුයි දැන් මේ රේඛා දෙක
අතර සුළු කෝණ සමච්ඡේදකය ඕනේ. සුළු කෝණයක් වෙන්න නම් මේ කෝණේ අංශක 90ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට දැන් රේඛා දෙක අතර කෝණේ අංශක 90ට වඩා අඩුයි නම් රේඛාවකුයි සමච්ඡේදකයේ අතර කෝණේ අංශක 45ට වඩා අඩුයි. අපි හිතනවා මෙන්න මේ රේඛාවයි මෙන්න මෙයා සුළු කෝණ සමච්ඡේදකය වෙන්නේ නැති කියලා හිතලා තමයි මේක දැන් ඉස්සරහට යන්නේ. මෙයා සුළු කෝණ සමච්ඡේදකය නම් මෙයාගේ අතර කෝණේ අංශක 45ට වඩා අඩු වෙන්න ඕනේ. හරි? ආයෙත් අපි මෙතෙන්දි කරන්නේ රේඛා දෙක අතර කෝණේ සුළු කෝණ සමච්ඡේදක වෙන්න ඕන නිසා රේඛා දෙක අතර කෝණේ අංශක 90ට වඩා අඩුයි කියලා හිතනවා. එහෙම වුණොත් රේඛාවයි කෝණ සමච්ඡේදකයේ අතර කෝණේ අංශක 45ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි තෝරගන්න රේඛාවේ කෝණ සමච්ඡේදකයේ අතර කෝණය අංශක 45ට වඩා අඩුයිද කියලා චෙක් කරලා බලන එක තමයි අපි මෙතෙන්දි කරන්නේ. හරි? ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් රේඛා දෙකක් අතර කෝණය. රේඛා දෙකක් අතර කෝණය හම්බ වෙනවා. අනුක්‍රමණ වෙනස බෙදීම එක ධන අනුක්‍රමණ ගුණිතයේ මාපාංකයෙන්. හරි? මෙයාගේ අනුක්‍රමණය කීයද? මෙයාගේ අනුක්‍රමණය y එහා පැත්තට යන අනුක්‍රමණය 3යි. මෙයාගේ අනුක්‍රමණය එනවා කීයද? 1යි. අපිට කියන්න පුළුවන් මෙතන අනුක්‍රමණය වෙනස 3 එකක් 2යි. 2 බෙදීම එක ධන 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. 3 1යි මෙතන 4යි. දෙකයි දෙවරක් 2යි. මොකද කියන්න පුළුවන්? එන්නේ උත්තරේ භාගයයි. භාගය කියන එක එකට වඩා අඩුයි. ඒ කියන්නේ අපේ තෝරා ගැනීම නිවැරදි. මොකද tan θ එකට වඩා අඩුයි කියලා කියන්නේ tan 45 නේ 1 කියන්නේ. එහෙනම් tan θ කුඩයි tan 45. එම නිසා θ කුඩයි 45යි. ඒ කියන්නේ අපි ගත්ත උපකල්පනය හරි. මේ කෝණේ මේ රේඛාවයි කෝණ සමච්ඡේදකයේ අතර කෝණේ 45ට වඩා අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ඉන්නේ කවුද? සුළු කෝණ සමච්ඡේදකය. පැහැදිලිනේ? අපි මේ ටික ඔක්කොම යවමු පොඩි කළා එහා පැත්තට. කවුද අපේ රේඛාව? තුනයි x ඍණ y ඍණ 12. 3x ඍණ y ඍණ 12. හරි. එතකොට a එන්නේ මෙන්න මේ AC රේඛාව. 3x ඍණ y ඍණ 12 සමානයි බිඳුව. හරි. ඊට පස්සේ අපිට ඒකේ කණ්ඩාංක හොයාගන්න පුළුවන් නේ. දැන් අපි මේ රේඛාව දන්නවා. මේ රේඛාවේ අනුක්‍රමණය කීයද? මේ රේඛාවේ අනුක්‍රමණය කීයද? මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. කීයද අනුක්‍රමණය? y එහා පැත්තට යවන්න මේකේ අනුක්‍රමණය 3ක් වෙනවා. හරි. අනුක්‍රමණය 3යි. ඊට පස්සේ අපිට a ලක්ෂයේ කණ්ඩාංක ගන්න පුළුවන්. මේ a ලක්ෂයේ කණ්ඩාංක ගන්න පුළුවන් මේ දෙන්නම සමගාමී සමීකරණ විදිහට විසඳලා ඉක්මනට විසඳමු. 7x ධන y සමානයි ඍණ 12යි. මෙතනින් එනවා x ඍණ y සමානයි 10යි. මේ දෙන්න එකතු කරොත් අපිට ඍණ y ට ධන y කපලා 8යි x සමානයි 8යි x සමානයි ඍණ 12යි. මෙතන ඍණ 12 නේ මේ ඍණ 2. ඍණ 2 එකතු ගන්න ඍණ 8ක් වෙනවා x සමානයි 1ක් වෙනවා. මේනේ xa. හරි. xa සමානයි 1යි xa සමානයි 1යි නම් ya සමාන වෙනවා. ya සමානයි x ඍණ 10ට. එහෙනම් 1 ඍණ 10 කියන්නේ ඍණ 9යි. එහෙනම් a ලක්ෂයේ කණ්ඩාංක අපිට හම්බ වෙනවා 1, ඍණ 9 කියලා. හරි. c ලක්ෂයේ කණ්ඩාංක ගන්න පුළුවන්. අපි ගමු මෙහෙම. මෙයා xc මෙයා x
C මෙයා YC කියලා අපිට කියන්න පුළුවන් අනුක්‍රමණ සැලකීමෙන් AC රේඛාවේ අනුක්‍රමණ සැලකීමෙන් AC රේඛාවේ අනුක්‍රමණය සැලකුවොත් අපිට කියන්න පුළුවන් YC ඍණ ඒකේ කණ්ඩාංකය YC ඍණ 9 XC ඍණ 1 සමාන වෙනවා ඒ රේඛාවේ අනුක්‍රමණයට කීයද AC රේඛාවේ අනුක්‍රමණය අපි හෙව්වා AC රේඛාව දන්නවා දැන් 3යි හරි එතකොට අපිට කියන්න පුළුවන් YC ධන 9 සමානයි 3ක් XC ඍණ 3 YC සමානයි කීයටද 3ක් XC ඍණ 12ට අතනින්ම ආදේශ කළ ගන්නත් තිබ්බා හරි මම මේ පෙන්නුවේ අපිට ඒක ගන්න තව විදිහක් තියෙනවා වගේ රයිට් මේක මම ගන්නවා අංක එක විදිහට ඊට පස්සේ අපිට පුළුවන් AC දිග පාවිච්චි කරන්න හරි AC දිග පාවිච්චි කරනවා අපිට දීලා තියෙනවා AC දිග 9යි මුල 10යි ඛණ්ඩාංක දෙකක් අතර දුර වර්ගමූල ලක්ෂ දෙකක් අතර දුර ගන්න පුළුවන් ඛණ්ඩාංකවල x ඛණ්ඩාංක අන්තරයේ වර්ගය දන y ඛණ්ඩාංක අන්තරයේ වර්ගයේ වර්ගමූලය හරි x ඛණ්ඩාංක අන්තරය මේකේ x ඛණ්ඩාංකයේ xc ඍණ 1 y ඛණ්ඩාංකය පිටිකොට මෙහෙට ගමු මේකේ y ඛණ්ඩාංකය කවුද yc ඍණ 9 ඒ කියන්නේ yc ධන 9 අපි yc මෙතන ගත්තා yc කියන්නේ කවුද 3ක් xc ඍණ 12 ධන 9 ඍණ 12යි ධන 9 සුළු කරන්න කීයද ඍණ 12 ධන 9යි 3යි ඍණ දැන් මේකලම වර්ග කරන්න දෙපැත්තම වර්ග කරමු 9 වරක් 9 81යි 81 10න් වැඩුණාම 810යි සමානයි වර්ගමූලය අයින් වෙනවා මෙතෙන්ට එනවා xc වර්ග ඍණ 2ක් xc ධන 1 මෙතන එනවා 3ක් නැත්නම් අපිට මෙච්චර ලොකු සුළුකිරීමක් ඕනෙත් නැහැ මේ බලන්න මෙතන 3ක් එළියට ගත්තොත් ආයෙනවා xc ඍණ 1 වර්ගයක්. එතකොට xc ඍණ 1 පූර්ණ වර්ගය දන 3 වරක් 3 වර්ගය 9යි 9 වරක් xc ඍණ 1 වර්ගය. එතනනවා 10 වරක් xc ඍණ 1 වර්ගය. එතනනවා 10 වරක් xc ඍණ 1 වර්ගයක්. හරි? බිඳුවට බිඳුවක් කපන්න xc ඍණ 1 වර්ගය මේ 81 එහා පැත්තට ගේන්න ඍණ 81 ඍණ 81 කියන්නේ 9 වර්ගය ඔක සමානයි බිඳුව එහෙනම් අපිට මෙතනින් එනවා මෙතන ගන්න පුළුවන් xc ඍණ 1 ඍණ 9 වරක් xc ඍණ 1 ධන 9 සමානයි බිඳුවයි මෙතනින් එනවා xc සමානයි 10යි මෙතනින් එනවා xc සමානයි ඍණ ධන 1යි ඍණ 9යි ඍණ 8යි අපිට ගන්න කියනවා c ලක්ෂයේ කණ්ඩාංක c ලක්ෂයේ x පීඩන අතර x කණ්ඩාංකය ධන වේ හරි එහෙනම් මෙන්න මේක නොසලකිය හැකියි හරි xc 10ක් කියලා හම්බ වෙනවා xc 10යි නම් අපිට කෙලින්ම අංක 1න් yc ගන්න පුළුවන් අංක 1න් yc ගන්න පුළුවන් 3 වරක් xc 30යි 30න් 10ක් 20යි 20න් දෙකක් 18යි හරි එහෙනම් කෙලින්ම c කණ්ඩාංක හොයා ගන්නවා කොහමද 10,18 මෙතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ මේක අපි චුට්ටක් පොඩි කරගමු c කණ්ඩාංක විතරක් ඉතුරු කරගෙන
හරි. C කණ්ඩාංකය දන්නවා. ඊට පස්සේ පුතේ අපි ඉගෙන ගත්තා සමාන්තර රේඛාවල සමීකරණ ලියා ගන්න චූටි කෙටි ක්‍රමයක්. මම කැමති නැහැ වචනෙට ඒවට ඒක යූස් කරමු. අවුලක් නැහැ නේ. මේක සමීකරණ අපිට ලියන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ අනුක්‍රමණ සමානයි. එකිනෙකට සමාන්තර රේඛා නිසා. අපිට මේක ලියන්න පුළුවන් 7x ධන y මෙයාමයි. මෙයාගේ xy පදමයි. හැබැයි නියතය වෙනස්. මම මේ නියතය ගන්නම් සිම්පල් p කියලා. නැත්තම් කැමති අකුරක් කියන්නේ? සිම්පල් a. හා. සිම්පල් a සමානයි බිංදුව. මේ රේඛාවේ සමීකරණය මෙයා සමාන්තර. දැන් අපි දන්නේ මේ රේඛා දෙකම දන්නවා. මේ රේඛා දෙක තමයි දන්නේ නැත්තේ. මෙයාගේ සමීකරණය ගන්න පුළුවන් මෙයා ඇසුරෙන් x ඍණ y ධන මම ගන්නම් මෙයා b කියලා සමානයි බිංදුව. වැඩේ ඇත්තටම ඉවරයි. මේ BC රේඛාවේ සමීකරණය මම දැන් මෙහෙම ලියලා තියෙනවා. මේ BC රේඛාවේ සමීකරණය. ඇයි මේ දෙක දෙක ඇඳින්නේ? BC රේඛාවේ සමීකරණය ලියලා තියෙනවා මොකද්ද? 7x ධන y ධන a සමානයි බිංදුවයි කියලා. අපි දැන් C ලක්ෂයේ අණ්ඩාංක දන්නවනේ. මේ අපිට මෙහෙම ලියන්න පුළුවන් රේඛා දෙක සමාන්තර නිසා. හැබැයි රේඛා දෙක සමාන්තර වුණාම සමාන වෙන්නේ xy පදවල සංගුණක විතරයි. අනුක්‍රම සමාන නිසා නියත පදේ වෙනස් වෙනවා. අපි නියත පදේ දන්නේ නැහැ. දැන් සිම්පල් a දන්නෙත් නැහැ. මේක ඇසුරෙන් ලිව්වා සිම්පල් b දන්නෙත් නැහැ. හරි. නියත පදේ වෙනස් වෙනවා. අපි නියත පදේ හොයා ගන්න ඕනේ. නියත පදේ හොයා ගන්න අපිට තියෙන එකම දත්තය මොකද්ද? අපි මේ c කියන පොයින්ට් එකේ ඛණ්ඩාංක දන්නවා. c කියන පොයින්ට් එක මේ BC මත ඉන්නවා. මේ c කියන එකේනා මේ රේඛාව මත ඉන්නවා. එහෙනම් අපි ඉගෙන ගත්තා රේඛාවක් මත පිහිටි ඛණ්ඩාංකයම රේඛාවේ සමීකරණය තෘප්ත කරනවා. එහෙනම් මේ ඛණ්ඩාංක මේකේ ආදේශ කරන්න. ඒක වෙනවා 70යි 4ක් 10 ධන 18 ධන a සමානයි බිංදුවයි. එහෙනම් අපිට a ලියන්න පුළුවන් 70යි 80යි 88යි ඍණ 88යි. එහෙනම් BC රේඛාවේ ඇත්තම සමීකරණය ලියන්න පුළුවන් කොහොමද? 7x ධන y ඍණ 88 සමානයි බිංදුව. ඔය විදිහටම අපිට ගන්න පුළුවන් අනිත් රේඛාව කවුද? DC රේඛාව. DC රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් අපි ගත්ත අර නියතය ඇසුරෙන් x ඍණ y ධන b සමානයි බිංදුව. DC රේඛාව මතත් c කියන ඛණ්ඩාංකයේ ඉන්නවා. එහෙනම් ඒ ඛණ්ඩාංකයත් මේව තෘප්ත කරනවා. 10 ඍණ 18 ධන b සමානයි බිංදුවයි. 10න් 18ක් ගියාම ඍණ 8යි. ඍණ 8 එහා පැත්තට ගියාම b සමානයි 8යි. හරි. එහෙනම් DC රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් කොහොමද? x ඍණ y ධන 8 සමානයි බිංදුවයි කියලා. හරි. රොම්බසේ ඉතිරි පද සියල්ලේ සමීකරණ වල ඉවරයි. අපි යන් ඊළඟට